තෙමසකට මත්තෙන් මිය පරලෝ යන්නට යෙදුන RSC රත්නායක තමන්ගේ ආදරණීය මෑණියන්ට පින්පෙත අනුමෝදන් කරවන්නටත් මේට වසර 25කට මත්තෙන් මිය පරලෝ ගිය එච්.සී. ප්‍රේමසිරි තම පියතුමාණන්ට පින්පෙත අනුමෝදන් කරවන්නට ඒ වගේ මේ පී රත්නායක ජී ධර්මරත්න කියන ඒ මිය පරලෝකයේ සියලු මළගිය ඥාතිනට පින්පෙත අනුමෝදන් කරවන්නට මේ විදිහට මේ ආකාරයෙන් මේ පින්කම මේ නිවසියන් විසින් සූදානම් කරගත්තා. කීර්ති ශ්‍රී ලංකාභිමානී ධර්ම කතික ශාසන සූරී රූපවාහිනී සහ ගුවන්විදුලි ධර්මදේශක කාව්‍ය ශ්‍රී පූජ්‍ය මල්වානේ විජිතදම්බ ගෞරවනීය හාමුදුරන් වහන්සේ මේ නිවසියන්ගේ ආරාධනාව මත එවාගේම මගේත් ආරාධනාව මැදින් වහන්සේ වැඩම කළා. කවුරුත් සාදුකාරයක් දීලා උන්වහන්සේ පිළිගැනීම සිදු කරන්නට. එහෙමනම් කාලය තවදුරටත් ගන්නේ නැහැ පින්නතුනි. අරමුණ මම සිහිපත් කළා. උන්වහන්සේම මේ ධර්ම දේශනාවට වැඩම කරන්නට හේතුව මම හඳුන්වලා දුන්නා. එහෙමනම් මේ සියලුම සදහැවතුන් පැමුණුනේ ධර්ම ශ්‍රවණය කරන්නට තමගේ ආදරණීය මෑණියන්ට පින්කත අනුමෝදන් කරවන්නට මීට වසර 25කට මත්තෙන් මිය පරලෝකීය තමගේ ආදරණීය පීතුමාණන්ට පින්කත අනුමෝදන් කරන්නට ඒ වගේම දෙපාර්ශ්වයේම මිය පරලෝකීය සියලු මළගිය ඥාතින්ට පින් අනුමෝදන් කරන්නට තමන්ට පින් සිදු කරගන්නට මේ ධර්ම දේශනා පින්කමක් එක්ක මේ මහ පින්කම් මාලාවක් මේ නිවසියන් විසින් එනම් සූදානම් කරගෙන තියෙන්නේ. එහෙනම් අරමුණ බලාපොරොත්තුව මුදුන්පත් කරගන්න මොහොත තුල ඊ타මත්ම සදහසිතින් යුක්තව මේ සියලු දෙනාම ධර්ම ශ්‍රවණය කරන්න යොමු වෙච්ච මොහොත තුල නිරස් කරගන්නා සියලු පුණ්‍ය ශක්තිය වුම මෙත තැනසකට මත්තෙන් තමන් නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ තමන්ගේ ආදරණීය මෑණියන්ට
වසර 25කට මත්තෙන් මිය පරලෝකයේ තමන්ගේ ආදරණීය පියතුමාණන් ඇතුළු සියලු මළගිය ඥාතිනට මේ දැස් කරගන්නා සියලු පුණ්‍ය ශක්තියම හේතු වාසනා වේවා කියන කරුණා බරිත සිටුවිල්ලෙන් යුක්තව එහෙමනම් ධර්ම ශ්‍රවණය කරමු. සිතින්නේ නම් අහන්න පින්වතුනි බණ අසන්න කවියෙන් මුත් මෙතනදී සැම බැතිනි වාසනාව හදවතින්ම කාටත් මුණ ගැසුනි යලිත් වරක් සාදු කියමු පැමිණුන බැතිම තුනි එනම් මිතින් දැන් කවුරුත් අහගන්න සිරිතක් තියනවා පළමුව රැක ගන්න ඔය අත් දෙකම පින්වත නලලට ගන්න නමස්කාරය දෙනවද පන්සිල් ගන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේස මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සදෙව්ලොවට මේ ඇරයෝම යේවා දේව සමන්පත් විවර කෙරේවා ඇරයෝම බැතියෙන් දෙසාවන ගාවා බණ ඇසුමට දෙවිවරු පැමිණේවා බණ ඇසුමට දෙවිවරු පැමිණේවා සිතිනුත් මම බුදු සරණ යාමි බසිනුත් මම බුදු සරණ යාමි කයිනුත් මම බුදු සරණ යාමි බුද්ධං සරණං ගච්ඡාමි කායේන ච සරණං යාමි වාචාය ච සරණං යාමි මනසාපිච සරණං යාමි බුද්ධං සරණං ගච්ඡාමි සිතිනුත් මම ධම් සරණ යාමි බසිනුත් මම ධම් සරණ යාමි කයිනුත් මම ධම් සරණ යාමි ධම්මං සරණං ගච්ඡාමි කායේන ච සරණං යාමි වාචාය ච සරණං යාමි මනසාපිච සරණං යාමි ධම්මං සරණං ගච්ඡාමි සිතිනුත් මම සංඝ සරණ යාමි බසිනුත් මම සංඝ සරණ යාමි කයිනුත් මම සංඝ සරණ යාමි සංඝං සරණං ගච්ඡාමි කායේන ච සරණං යාමි
වාචායච සාරණං යාමි මනසාපිච සාරණං යාමි සංඝං සරණං ගච්ඡාමි බැති බර සිතින් දුටුවම පෙනෙනවා ගුණේ පින්බර බවින් පරිණත බව මුහුණේ පෙනේ දුවගෙන ඇවිත් එල්ලීගෙන සිවුරු කොනේ අවසර ගානිමි නායක හාමුදුරුවනේ කවි රස ගාමුණමින් සදහම් බෙදන්න මේ පින්වතුන් හට කවි බණ කියන්න ඔබ හිමි නාමගේ පායුග වැඳ බැතින් අවසර හිමියනේ දැන් මට පෙදන්න හපු ගම්මනම ගම අද කුලියා පිටියේ දෙවුර මේ පිරිස වාගේ දුටුවම හිටියේ එබැවින් සැමට බෙදුමට මෙම දම් කැටියේ කාලය ගනිමි මම අද හපු ගම්මන පිටියේ අතිපූජ්‍ය පාද මානිම් පිටිය බොරළගොම වීරඹුව විහාරත්‍රාධිපති වීරඹුව මහා විද්‍යාලයේ ගරු විදුහල්පති අවසරයි අතිපූජ්‍ය පාද තලකිටි මුල්ලේ විමල වංශ නායක හාමුදුරන් වහන්සේ අද මේ හපු ගම්මන මේ ප්‍රභාත් මහත්මා ප්‍රදාන මේ දුවා දරුවන්ගේ නිවසට කරාසී වී සිටින සදහැබර වාසනාවන්ත පින්වතුනි දැන් මේ පින්වන්ත පිරිස සූදානම් වන්නේ අද දවසේ උදාරතර පින්කමක් මේ නිවසේ සිද්ධ කරන්නට අද මේ නිවස ඉදිරිපිට බැලුවාම හරියට පන්සලක් වගේ සුදුවතින් සැරසිලා පාර දෙපස විදුලි බුබුලු වලින් අලංකාර කරලා දේශකයාණන් වහන්සේ නමකට ලබා දෙන්නට පුළුවන් ඉහළම ගෞරවය ලබා දෙමින් මේ මාහැඟි පින්කම සූදානම් කරලා තියෙන වගේ මනවින් පෙනෙනවා ගෞරවනීය අපේ නායක හාමුදුරුවන් වහන්සේගේ
අවවාද අනුශාසනා ඊ타මත් හොඳින් ලබාගෙන ධර්මානුකූලව විහාරස්ථානයේ පින්වන්ත දායක පිරිසක් හැටියට මේ පින්වතුන් ජීවත් වෙන හින්දම ඔබේ පන්සලේ මේ පළාතේ සම්භාවනීය නායක හාමුදුරන් වහන්සේ නමක් වන විහාරත්‍රාධිපති වීරඹුව විද්‍යාලයේ විදුහල්පති තලහිටි මුල්ලේ විමල වංශනායක හාමුදුරුවෝ මේ මොහොත වෙන විටත් මේ පින්වතුන් වෙනුවෙන් කරුණාවෙන් වැඩම කර සිටීමම මේ පින්වතුන් විහාරස්ථානය සමග මොනතරම් කුළුපඟව බැතිවරව කටයුතු කරන වගේ මනාව පැහැදිලි වෙන දසුණක්. ඒ හින්දා උන්වහන්සේගේ අවවාද අනුශාසනා ලැබමින් මේ පින්වන්ත පිරිස මේ වෙලාවේදී මොනතරම් උත්තර පින්කමක්ද මේ සිද්ධ කරන්නේ. තථාගත ලෞතර බුදුහාමුදුරෝ තරම් මේ රත්තරන් අම්මා ගැන තාත්තා ගැන කතා කරපු කෙනෙක් මේ ලෝකේ නැහැ. මේ ලෝකේ පහළ වෙච්ච මහා ශාස්ත්‍රුන් වහන්සේලා අතර යථාර්ථය මනමින් පැහැදිලි කරමින් මේ සසරින් එතන කරන්නට පාර පෙන්වූ අපේ බුදුහාමුදුරුවෝ සසර පුරාවටම අනන්ත ප්‍රමාණ පාරමිතා පුරලා ආදර බෙරන් අම්මගේ පළවෙනි ආශිර්වාදයෙන් මාතු පෝෂක කතා පුවත ඉඳලම බුදු බව කරා විවරණ ලබාගත් අම්මගේ ආශිර්වාද ලබාගත් ඒ උදාාරත රත්තරම් පුතා ලෞතර බුදු වෙලක් තමන්ගේ ආදර බෙරන් අම්මා තාත්තා දිහා බැලුවා. අම්මට තාත්තට සසරින් ඈතර වෙන්න මාවත පෙන්වුවා විතරක් නෙමෙයි කෙලස් ප්‍රහීන කරලා බුදු වෙච්ච බුදුහාමුදුරුවෝ බුද්ධ කියන වචනය ලබාගත්තේ බුදුහාමුදුරුවෝ කෙලස් වලින් පිරිච්ච අම්මට බුදුහාමුදුරුවෝ කියලා නම් තැබුවේ. බුදුහාමුදුරුවෝ ලෝකේම සෑම කෙනෙකුටම පින්වත්තුනි එකම දරුවෙක්කින් අම්මා කෙනෙක් තමන්ගේ දරුවා දිහා බලනවා වගේ ලෝකේ හැම කෙනෙක් දිහාම එකම බුදු වැසින් බලපු බුදු මෑණියන් බුදුහාමුදුරුවෝ තමන්ගේ ආදර බෙර දරුවා දිහාත් අම්මා ඒ වගේ බලන හින්දා ගෙදර බුදුන් කිව්වා ආදර බෙර තාත්තා ගෙදර බුදුන් කිව්වා. ඒ හින්දා ආදර බෙරන් අම්මට තාත්තට සලකන දරුවන්ට කවදාවත් වරදින්නේ නැහැ. ඉතින් අද අරමුණත් ඒ වගේ උදාාරතර අරමුණක් මට ආරාධනා කරන්නට දුන ඒ නාවික හමුදාවේ සේවයේ නියුතු ඒ ප්‍රභාත් මහත්මයා හැම වෙලාවම වගේ මතක් කළා අපේ හාමුදුරුවනේ මගේ රත්තරන් අම්මා මගේ ආදර බර තාත්තා මේ දෙන්නම සිහි කරලා පින් අනුමෝදන් කරන්නට ඕන කියලා ආර්.එස්.සී. රත්නායක රත්තරන් අම්මා මිය ගිහිල්ලා මාස 3ක් ගත වෙන වෙලාවෙන් ඒ ආදර බර අම්මට එස්.සී. ප්‍රේමසිරි රත්තරන් තාත්තා මිය ගිහිල්ලා වසර 25ක් ගත වෙනකොට ඒ ආදර බර තාත්තට ඒ පී රත්නායක දී ධර්මරත්න ඇතුළු මිය ගිය සිළු දෙනාම සිහිපත් කරලා ඒ ඇත්තන්ට පින් අනුමෝදන් කිරීම බෝධිසත්ව දරුවන්ගේ මහා වටිනා මෙහෙවරක් කැටි සිහිපත් කරන්නට ඕන. ආදර බෙර ප්‍රභාත් පුතා ප්‍රදාන දුවා දරුවන් ඥාති පිරිස හිතයිසී සෑම කෙනෙක්ම දැන් සූදානම් වෙන්නට ඕන. ආදර බෙර අම්මා ආදර බෙර තාත්තා සිහිපත් කරලා මම මේ දේශනා කරන ලස්සන ධර්ම දේශනාවෙන් වටිනා පණිවිඩයක් ලබා ගන්නට රත්තරන් තාත්තලා ගැන හුඟා කතා කරන අඩු හින්දම මම මේ හැම තැනකම අම්මා ගැනම විතරක් හුඟා කය අහන හින්දම
මං අද ආරම්භ කරන්න කල්පනා කළා තාත්තා පිළිබඳව සද්ධර්ම රත්නාවලියෙන් ලස්සන කතා පුවතක් අරගෙන අවසානයේ මේ අම්මා ගැනත් දෙමව්පියන් ගැනත් වටිනා දේශනාවක් සිද්ධ කරලා කවියෙන් එයත් ඔක්කොම සිහිපත් කරලා පින් දෙන්නට ඒ හින්දා සදහවත් පින්වතුනි අද මා විසින් දේශනා කිරීමට බලාපොරොත්තු වන්නේ සද්ධර්ම රත්නාවලියේ ඉන ලස්සන කතා පුවතක් අද කතා පුවතින් කියවෙන්නේ පින්වතුනි හැමදාම තාත්තා කියන වචනේ හුඟක් පිටිපස්සට යන හින්දා තාත්තලා ඉස්මතු කරන්න ඕන හින්දා මම අද මේ කතාව තෝරාගත්තේ එක්තරා තාත්තා කෙනෙක් පිළිබඳවයි අද කතාවට මූලිකව කරගත්තේ ඒ හින්දා වැඩි හරියක් මොය පින්වතුන් මව් ගුණ නිතර නිතර අසන්න ලැබෙන බැවින් අද පියවරුන් පිළිබඳව කතාව අහලා අවසාන අදිරියේදී අම්මා තාත්තා දෙන්නම ගැන අපි මොනවාරි වැදගත් දේශනාවක් අහමු පින්වතුනි එහෙමනම් අපි කතා පුවතට ඔබ සෑම දිනම අතීතයට යමු පෙර දඹදිව සෙවැත් නුවර ගම්මානයක මහා ධනවත් පවුලක් ජීවත් වුණා පින්වතුනි 8 ලක්ෂයක් පමණ ධන සම්පත්තිය උරුමේ සිටුවරයට දරුවන් 4 දෙනෙක් හිටියා හදිසියේ තමන්ගේ බිරිඳ මිය යෑමෙන් අනතුරුව ලස්සිය බැගින් 4 ලස්සයක් එදා තමන්ගේ දරුවන් 4 දෙනාට බෙදලා දුන්නා ඔවුන්ට ඉඩ කඩම් ගෙවල් දොරවල් හදලා විවාහයක් කරලා දීලා තමන්ගේ පාඩුවේ 4 ලස්සයක් තියාගෙන තනියෙන් මහගෙදරට වෙලා ජීවත් වෙන වෙලාවේ ඔහොම ඉන්නකොට දායාද ගෙවල් දොරවල් සියල්ල ලබා ගත්තේ දරුවන් 4 දෙනා වෙනමම ජීවත් වෙන මොහොතේ පියා විසින් 4 දිනකට ලබා දුන් 4 ලස්සේ මදි වී එක් වී පින්වතුනි මෙන්න මේ විදියට දවසක් සාකච්ඡා කරන්නට උනා අයියේ මල්ලී යොමු කල මනවි නිත තව සිව්ලක්ෂයක් පිය සඳු අතිඤත කාලියෙන් යොම මුසිත සමසේ බෙදාගමු සිදුවිය කතාවත මම යෝජනාවක් ගෙන එමි බලනු සිතා අරගෙන ළඟට සලකමු මෙත් සිතිනි ඉතා රවටාං ලෙස පැමිණෙන්නට කරලා කතා ලක්ස අතර අර ගමු මතු දියුණ පතා තනියෙන් මෙලෙස දිගටම හිටියොත් හේම බිරි
ගෙන එනුන් ඇත නොවරද වාම එහෙයින් අප හතර දෙන කොමින් කොම සලකමුන් එකතු වී ආරම්භමු රැවටීම සිව් දෙන එක තැනක සිට දොඩ මාළු ඕවේ බිරිඳයි අනාගත දරුවෝ ගැන කීවේ නැත තව දොරට ඒ ගැන පසුබට වූවේ හොයලා බලමු ඉන් පසුවට කිම වූවේ ඔන්න පින්වතුනි එදා මේ රත්තරන් තාත්තා දේවැද්ද දීපල ලක්ෂය ගානේ මුදල් දී විවාහ දිවියට තමන්ගේ දයාබර දරුවන් 4 දෙනා යොමු කළත් මේ දරුවන් 4 දෙනා එක තැනකට එකතු වෙලා එක දවසක් මෙන්න මේ විදියට යෝජනාවකට එනවා අපේ තාත්තා අපිට මේ හැමදේම දුන්නත් තාත්තා ළඟ තවත් රුපියල් ලස්ස 4ක් තියෙනවා අපි ඒවා කොහොම හරි බෙදා ගැනීමට ක්‍රමවේදයක් හදලා සමසේ මුදල් ටික ගැනීමට සුදුසු ක්‍රමයක් කතා කළා. ඒ අනුව අපි 4 දෙනා අපේ ගෙවල් වල තියාගෙන මාරුවෙන් මාරුවට සලකලා හිත දිනාගෙන සල්ලි ටික අරගනිමු. මෙසේ යෝජනා කර ගැනීමෙන් අනතුරුව ධන තණ්හාව ඇති කරගෙන ඉස්සර වෙලාම වැඩි මහල් පුතා තමන්ගේ ආදර බර පියා ළඟින් තියාගෙන සලකන්නට උනා. ටික දවසක් මෙහෙම සලකන විට ආදර බර තාත්තා මෙන්න මේ විදියට කල්පනා කරන්නට උනා. දරුවන් මේ විදියට මාහට සලකන විට මට මොකටද ලස්ස 4ක් තව දුරටත් තියාගෙන ඉන්නේ. එහෙම හිතලා ඒ ලස්ස 4 දරුවන් 4 දෙනාටම බෙදලා දෙනවා. ඔය සිදුවීමෙන් අනතුරුව මේ තාත්තා දවසක් එලිමහනේ සිට ගිට ගොඩ වෙනකොටම ලොකු බිරිඳගේ කටින් එහෙමත් නැත්නම් ලොකු පුතාගේ බිරිඳගේ කටින් අර තාත්තට ඇහෙන්න මෙන්න මේ වගේ දෙයක් කියන්නට උනා. වියදම හරි සේරයි අපටත් දරුවෝ ඇත අපටය කියා වැඩිපුර දුන් දෙයක් නැත තුන් වේලම ගෙදර අඩුවක් නොමැත බත තව තුන් දෙනෙක් දරුවන් පියතුමනි ඇත මේ ගෙට එන පාර විතරද ඔබ දන්නේ ලොකු පුතු විතරමද දරුවන් හට ඉන්නේ වැඩිපුර කියා අප හට මොනවද දුන්නේ
අසරණ අපි ගැනත් ඇයි ඔබ නොසිතන්නේ තෙවැනි පුතා ඉන්නවා දැන් හරි ජයට මෙහෙ කාරයොත් ඇත මොහු හට අත පයට අපි දැන් කන්නේ බොන්නෙත් නිතරම ණයට මේවා පිනින්නේ නැහැ නොවැ පිට අයට මේ කතාව අහගෙන ඉන්න ඔබට හිත නැමැති අනේ මේ මගේ ජීවිත කතාව කියලා පින්වත්නි දා පළවෙනි පුතාගෙන් ඒ කියන්නේ වැඩි මල් පුතාගේ නිවසින් එළියට බහින තාත්තා දෙවෙනි පුතාගේ නිවසට යනවා ඒ නිවසින් හොට ලැබෙන්නේ මොන වගේ සැලකීමක්ද දෙවෙනි පුතුගේ සත්කාර ටික කලයි ලැබුණේ බමුණට ලේලිගෙන් කෙනහිලිද වෙනවා වඩා පෙරදා තිබුණට ගහින් වැටුනම ගොනා වගේ බැලුවම හරියට තෙවැනි පුතුගේ ගෙදර යනවා මක් කරන්නද කරුමෙට මක් කරන්නද කරුමෙට තෙවැනි පුතු ටික කලක් සලකයි ඉන් පසුව නැත සැලකිලි මොනවා කෙරුවත් ලේලිගෙන්නේ නිරන්තරයෙන් ගෙරවිලි මුනුබුරන් මිනි බිරියෝ සිටියත් ඔවුන්ගෙන් හරි මැසිවිලි බාල පුතුගේ ගෙදර යනවා පොඩි ගසාගෙන වැරහැලි බාල පුතු ටික දිනක් සලකයි මොකද දෙවියනි මට උනේ එතන හරියට අපායක් මින් ලේලි ගොරවයි හැම දිනේ නාකියා මූසලයා ගෙදරම වගතුගක් නම් නෑංගනේ අහෝ අසරණ මහලු බමුණා ඉරනමෙටමයි පැරදුනේ මෙසේ යන ගමන් අහිමුණු මේ ආදර බර තාත්තා හතර දිනාටම නිවෙස් වලට ගියත් පින්වත්නි ඔහුට විලසටමයි සැනකිලි ලැබුණේ අන්තිමට මේ මහලු බමුණ තීරණය කරනවා මහා මගට බහින්න දැන් මහා මග හිඟා කමින් ඇවිදිනවා මෙහෙම හිඟා කමින් ඇවිදලා රාත්‍රී කාලේ අම්බලමක නවතිනවා
ඒ අම්බලමෙත් එක වගේම හිඟන්නම් පෙරිලා ඉන් අනතුරුව ඔහුගේ තීරණය කුමක්ද පින්වතුනි දෙවුරමේ වැඩ වසන බුදු හිමි අලුයමේ බුදු ඇසහිලා කාට පිහිටක් විම්ද කියලා වදාරයි තුන් ලොව බලා අසරණව ගිය මහලු බමුණා දකී බුදු ඇස් විහිදලා ඔහුට මම යලි සරණ වන්නෙමි ඔහුගේ හදවත සනසලා මහලු බමුණා අම්බලමේ සිට බසී පාරට පෙර ලෙසින් කොහේ යන්නද අරමුණක් නෑ කඳුළු වැගිරෙනවා ඇසින් ගොයොන් බුදු හිමි පිහිට වෙනවලු අසරණුන් හට දස දෙසින් ඔහුත් දෙවුරන් වෙහෙර වෙත යයි සම්මිදු දකිනා අදහසින් හැම දිනාටම එක සමානයි මහා කරුණා බුදු සිත දම් සභාවේ කොනක ඉඳගෙන බලයි බමුණා සිව්වත එවිට බුදු හිමි වඩිනවා එහි කුළුණු ගුණයෙන් පරිණත සාදුකාරය පැතිර යනවා සැලේ බමුණගේ හදවත සම්මිදු බමුණා තමන් වෙතටම කැඳවමින් පවසයි මෙසේ කිමද බමුණානනේ දුම්නස් සෝසුම් හඬ මට ඇසේ අසරණයි භගවත් පියාණනි මගේ දුක කිය මිද කිසි වහා පවසනු අරුත දැනගත් නමුදු මට ඔබේ අදහසේ පින්වතුනි ආනේ සමගම ලෝතුරා බුදුරජාණන් වහන්සේට මේ මහලු බමුණ තමන්ට උන සියලුම සාධාරණකම් එදා පැහැදිලි කරනවා නුවණැති ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ සියල්ල දැනගෙන සිටියත් ඔහුගේ මේ දුක් කඳෝනාවට හුම්කම් දෙනවා ඒ විතරක් නෙමේ පින්වතුනි අර මහලු බමුණ කියනවා මට දැන් ඉතිරි වන්නේ බුදුහාමුදුරුවනේ මේ අතේ තියෙන කඩමලු ටිකයි සැරයටියයි පමණයි මේ සැමට මැදියේ මට වටින්නේ මේ සැරයටිය බුදුහාමුදුරුවනේ මේ සැරයටියට මං සදා ණය ගැති
ආන්නේ විදියට දිගින් දිගටම සැරේ හැටියට මා ණය ගැති බව කියද්දී අපේ බුදුහාමුදුරුවෝ මේ මහලු බමුණගෙන් අහනවා ඇයි බමුණ ඔය හැටියට මේ සැරේ හැටියේ පිළිබඳව විස්තර කරන්න කියලා. එවිට බල්ලෙකු ගොනෙකෝ ලුහු බැඳ ඉදිරියට ගෙන එවිටද සැර යටිය මගෙන් අත් දෙකට ගෙන වලකාලමින් මාහටගෙම ගමන යන ඊටත් වඩා උපකාරය මොටද වෙන අඳුරු මාවෙතක යන විට මහරැක මග ඉදිරියෙන් පෙන්වයි මාට ඒක ගංගක ගැඹුර පෙන්වයි ගොඩ යන දාක පැකිලි වැටෙන විට මට සවියකි මේක දුටු විට පියාණෙනි කීවත් දුර්ජනය අසත් පුරුෂ ගතිනින් නැත අපමණය දුන්නත් මගේ දරුවන් හට තිබූ ධනය සැර යටියට තිබේ සාමිනි කළ ගුණය අඹුවන් ලවමා පන්නා දමන විට සැඟවෙයි පුත්තු මට නොපෙනී යන ලෙසට දිනෙතින් වැටුන මුත් සාමිනි කඳුළු කැට මේ සැර යටිය නම් මහ සම්පතකි මට කවදත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ මව්ගුණ පියගුණ පිළිබඳවත් අම්මට තාත්තට සැලකීම පිළිබඳවත් ඉහලින් කතා කළා. ඒ නිසා එදත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දරුවන්ගේ මතු සැලකිලි පතා ඔවුන් පෝෂණය කළත් ඔවුන් මිනිස්කමට නිගා කරනවා. ඒ වගේම රැකිය යුතු අවදී මව්පියන් එළියට දමන දරුවන් මෙලෝ වශයෙන්ුත් පරලෝ වශයෙන්ුත් පිරිහෙනව දුක් විඳිනවා. ආන්නේ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ අර බමුණට දේශනා කරනවා බමුණාණෙනි ඔන්න මම උපායක් කියන්නම් ඔබට ගොඩ යන්න. මේ ළඟ තියෙනවා සම්මන්ත්‍රණයක්. ආන්නේ සම්මන්ත්‍රණයට ඔබේ දරුවන් 4 දෙනෙක් පැමිණෙනවා. මහා විශාල බමුණන් රැසක් ඉන්න තැනට මේ දරුවෝ පැමිණෙනවා. එදාට ඔබ ගිහිල්ලා
මම මේ කියලා දෙන ගාථා හතර කියලා දෙන්න කටපාඩම් කරගෙන ඒ සම්මන්ත්‍රණේ ළඟදී මේ ගාථා හතර කියන්න නොබිය වේ ස්ථානෙදි කියන්න එවිට ඔබට ඔය නොකරපු සැලකිලි යලිත් වතාවක් ලැබෙයි. ආන්නේ අහන බමුණ පින්වතුනි එදා මොකද්ද කරන්නේ? අර සම්මන්ත්‍රණය ගාවට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ උගන්වපු ගාථා හතර කියනවා. යේහි ජාති නන්දිසං යේ සංච භවනිච්චයං තේ මන්දාරේති සංමුච්චා සාවමාරින්ති සෝඛරං අසන්තා කිරමංජන්මා තාත තාතානි බාශරේ රක්කසා පුත්තරූපේන තේජහන්ති වයෝගතං දණ්ඩෝව කිරමේසෙය්‍යෝ යේ මේ පුත්තා අනසංසවා චණ්ඩම්පි ගෝණං වාරේති අතෝ චණ්ඩම්පි කුක්කුරං අන්ධකාරේ පුරේ හෝති ගම්බීරේ ගාදමේදති දණ්ඩස්ස චානුභාවේන කලිත්වා පතිතිට්ඨති පසුදින බමුණා සබයට යනවා ගාථාවට අවසර ආය දිනවා බමුණන්නේකට අනුබල දිනවා සබාව මැද ගාථා පවසනවා බමුණන් අරුතද වටහා ගන්නේ පුතුන්ගේද මුහුණුද මැලවෙන්නේ හිඟා කකා අම්බලමලු ඉන්නේ මුහුණ බලා බමුණන් මුමුණන්නේ හැකියාවක් තිබිලා දරුවන්ට බැරි නම් මව්පියනට සලකන්ට ඒ දරුවන් මරණයට පමුණන්න එදවස නීතිය ඇත බමුණන්ට ඕනට මරණයේ දඬුවම් දෙන්ට ඕනෑ නැත අවසර අරගන්ට අසත් පුරුතමේ සිව්දරුවන්ට ඉඩක් නොදෙන්නේමු පැනලා යන්න ඉඩක් නොදෙන්නේමු පැනලා යන්නට
පින්වත්නි ඒ කාලයේ බමුණු සමාජයට රාජ අනුග්‍රහයෙන් නීතියක් පනවලා තිබුණා. තමන්ට හැකියාව හා පුළුවන්කම තිබෙද්දී වියපත් වූ දෙමව්පියන්ට නොසලකන දරුවන්ට මරණීය දඬුවම දීමට අර පුතු 4 දෙනාම දැන් මහලු පියා ළඟ වැඳ වැටිලා අනේ තාත්තේ අපි බේරගන්න. කවදාවත් තාත්තට අපි එහෙම දුකක් ආයෙ දෙන්නේ නැහැ. එහෙම අය දෙමින් කන්න ලව් කරන්නට උනා. බමුණු විසින් මේ දරුවන් 4 දෙනා මරන්න හදනකොට තාත්තා ඉදිරියට පැනලා ඊට පස්සේ අනේ සුපින්වත් හිතවත් බමුණනි නොමරනු දරුවන් 4 දෙනා විහිළුවටයි මම ඒ ටික කිව්වේ මගේ හිත තරමක් වියරුණා. මාකට නිතරම හොඳ ගැටි සලකති ලේලිද මාගේ සතුට දෙනා සමාව දෙනු මෙන්න මාහට ඉවසා කවුරුත් නෑමේ දරුවෝ විනා. පුටුවක තියලා පියාවගෙන යති පුත්තු 4 දෙන එවෙලෙම ඇඟගේ ගාමින් නාවා සලකති ආහාරද සපයති හැමදාම කවා පවනාවාමින් පසුවට සලකව් ඉඩලාද සියලෝ දිනේ පොරොන්දු කඩකේරු පොත් නිසි දඬුවම් ලැබෙනවා නුඹලාට ඉදිරි දිනේ. මේ ලෙස පවසා දරුවන් සිව් දෙන පියාණන්ව ගාති එවෙලෙම සලකති හොඳ කෙටි නාවති සලකා ආහාරද සපයති හැමදාම බිරියන් කැඳවති පියාට සලකන අයුරු කියා දෙති සිතුසේම නැත්නම් මරණය අපහට උරුමයි නීතියෙන් ඒකලු හැමගේම නීතියෙන් ඒකලු හැමගේම. ඔන්න බුදුහාමුදුරුවෝ එදා මේ ලබා දුන්න උපදෙස් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව මේ තාත්තට කිසිම දෙයකින් දැන් පින්වතුනි අඩුවක් නැහැ. මේ සියල්ලම ලෝතුරා බුදුරජාණන් වහන්සේ හින්දා පින්වතුනි මේ උදන් අන නර මහලු බමුණ ඔහුට හමුවන වටිනා සලුවක් ලෝතුරා බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට සවැත් නුවර ජේතවනාරාමයට අරගෙන යනවා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේ වටිනා සලුව පින්වතුනි එදා පූජා කරනවා. බුදු හිමි පිළිගනි ඒ සලු පිළිගන ඉන් පසු දෙසයි ඔහුටම අනු
මෙවැනි බණ බමුණා සරණ සීලෙහි ඇති බලය දැන කුල්මත් නුනා අනු දැනගෙන කෙලෙහි ගුණ බමුණායින් පසුව වැඩි මල් පුතෝගේ ගෙට යනවා එකෙනෙහිම දෙව්රම් වෙහෙරේ සිට කැඳවා ලොකු පුතොට එතැනදී ඉදිරියට මේ ලෙස කියයි ලේලියන්ෙහි සිටින විට ලෝතුරු තථාගත බුදුන් හිමි අසම සම මට හිමිපත් පතක් හිමිහට පුදමි මම දරුවැනි තොපත් මින් පසු ලද මොහොතේ හැම සම්බුදු හිමි පුදනු අනුසසුනු මෙත නිම ආන්නේ වෙලාවේ පින්වතුනි මේ දරුවෝ 4 දෙනාම තම පියාණන්ගේ අදහසට එකඟව දවසක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ 4 දෙනාගේම නිවෙස් වලට වැඩම කරලා පින්වතුනි දානේ වළඳනවා. එයින් අපමණ සතුටටපත් වෙනවා. මේ අයුරින් කාලය ගත කරන වෙලාවේ මේ ලොකු පුතාගේ නිවසේ මංගල්‍යයක් යෙදෙනවා. ආන්නේ මංගල්‍ය යෙදුනට පස්සේ මේ තාත්තගෙන් අහනවා තාත්තේ අපි කාටද පළමුවෙන් දන් දිය යුත්තේ කියලා. ඒ වෙලාවේ බමුණාගේ අදහස කොමක්ද? වෙන කවුරුද පුත අපහාට ඉන්නේ බුදු හිමි බවනුබ නොමැතිද දන්නේ ඒ ගුණ කඳ ලෝකය සනසන්නේ පූජා ලැබුමට නිසි බව දන්නේ පූජා ලැබුමට නිසි බව දන්නේ එහෙනම් හිමිහාට ඇරයුම කළ මැන මහා ධනක් අපි දෙන්නෙමු අපමණ එදිනට බමුණා බුදු හිමි හමුවින් පුතුගේ ඇරයුම පවසයි අනුදැන පුතුගේ ඇරයුම පවසයි අනුදැන ලොකු පුතෝ තමනිව සද සාරසනවා ලේලිවරුන් ගොම පිරිමාඩලනවා පැන්දනු මුසෝකිරි බත සාකසනවා දානමාන තාව පිළියෙල වෙනවා දානමාන තාව පිළියෙල වෙනවා
පන්සියක් කෑන්ද වාසංග පිරිවාර දන්නට වාඩිති පාසු දින දාන මනහාර පාවඩ මත කැද වාගෙන මුනිවර ගෙතුලට කැඳවයි විලසට ගරුතර ගෙතුලට කැඳවයි විලසට ගරුතර ලෝතුරා බුදුරජාණන් වහන්සේ තම නිවසට වැඩමවලා ඉතාමත් ලස්සනට දානයක් පිරිනමල පින්වතුනි දානය අවසන් වෙච්ච වෙලාවේ ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ මේ පුතුන් 4 දෙනාත් ලේලිවරුන් 4 දෙනාත් මුණුබුරු මිනිපිරියන් සියලු දෙනාමත් ඒක රාශී කරගන්නවා අන්නේ වෙලාවේ ඉල්ලීමක් කරනවා ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාවෙන් අපි මහත් ආඩම්බරයට පත් වෙනවා දැන් අපේ දයාබර තාත්තට අපි හොඳට සලකනවා කවනවා පොවනවා පෝෂණය කරනවා දෙවියෙකු වගේ රැක බලා ගන්නවා එහෙමනම් එදා තත්වයක් අද තත්ත්වයක් පිළිබඳව සලකලා අනුකම්පා කරලා අපට ධර්ම දේශනා කරන්නටයි ඉල්ලීමක් කරනවා අන්නේ ඒ වෙලාවේ අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දෙමව්පියන් හට උපස්ථානයද පෙරනුවනැත්තෝ කෙරුවෝය ඒ පින් මහිමින් දිනෝදාක් මැද ගරු සම්මානද දරෝය කිසිවක් අඩු නැති යසස පිරිස බාල නිතියෙන් හැමතෙම පිරුවෝය එවැනි දරුවෝ පින්වත හැමදාම ලෝකෙට උත්තම දරුවෝය පෙරගත් කුලයක ඉපදුන භවයක මව්පියෝ රැක්කෙමි දෙනෙත වාගේ මාතු පෝසක ජාතක පුවතේ පළවෙයි ඒ පිළිබඳව ආගේ චුල්ල බෝධි නම් ජාතක සමයේත් අඩු නැත මව්පිය සෙනෙහි මාගේ පාරමිතාවන් පිරුවෙන් එහෙමයි සිහිවන විට දිත් කඳුළු නැගී දහසක් අවුරුදු කරේ තබාගෙන ආවතේව කෙරුවත් සෑමදා මව්පියෝ දුන්නාය ගෙවන්න හැකි වේද කොහොම කළත් පින්වත සෑමදා දසමස කුස දෙරුමවට සමානය දහඩිය හිලුපිය තුම පෙරදා නොරකින්න දරුවන් අපාගතව යති ඒකයි නියදාමද නිබඳා
අම්මා තාත්තට සලකන කුසලය මහ මෙර වාගේ නොසැලේ එය වටහාගෙන ජීවත් වෙනු මෑන සතුටින් හදවත ඉපිලේ නිතර වැඩි හිටියනට සලකා තෙරුවනට බැතේ බර සිතින් වඳින ගුණවත් කෙනෙකු කවදත් සැලෙන්නේ නෑ හදවතින් ආයු වර්ණය සැපය බලයද ඒ අයට සැලසෙනිතින් ඔබ ලබන මේ ජීවිතේදිම ලබයි ගරු පුද දස අතින් මේ ධර්ම දේශනය අවසානයේ අර පුතුන් 4 දෙනාමත් ලේලියන් ඒ වගේ මේ දරුමිනි ප්‍රියන් සෑම දිනාමත් ධර්ම ශ්‍රවණය කළ සෑම දිනාමත් උතුම් ලෝතුර තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නවා. එහෙමනම් මා විසින් ඔබට අද දේශනා කළේ පිය ගුණ පිළිබඳවයි. යලිත් මේ පිය ගුණ පිළිබඳව මොහොතක් මේ විදියට සමන් යොමු කරමු. අසරණයින් හට පීඨවන්න පුත උසස්ම මනෝදාම කීක කරපු උදව්වට නැවත උදව්වක් නොපතනු කිසි විට කිසිදාක වරදක් වීනම් යලි යලි ගැන නොසිතනු නොකරනු මනසෝක ඕපෙදුපෙදොඩ වන්න නොයනු මැන කිසි දවසක පුත පිටගේක අයුක්තියට ගිස නමන්න පාපුත කිසි දින ණය ගැති නොමවන්න කිසිම දෙයක් සැඟවි නොකියනු එය නොබියව එලි පිට සලකන්න අසාධාරණයෙන් එපා පුත සාධාරණයම අග යන්න තාත්තා මට දුන් ඔවදන් මතකයි මම හොඳ මිනිහෙක් කරලන්න මාර පරාජය කළ සමිඳුන්සේ දැකගත් ජීවන අරගලය තාත්තා පුතුහට දුන්නා දිවි මාර්ග යන්නට මුළු දිවි මග බලය කුඩා සන්දියේ බැලුවා සතුටින් පෙම්බර සුරතලය තාත්තා කෙනෙකුගේ සෙනෙහස හමු විය සසල ගුණාදෝ මිහිතලය මේ මිහිතලයේ දයාවේ උල්පත තාත්තා මිස මට
වෙන කවුරු දෙපතුල සිඹිමින් හැඬුවා මතකයි පැලඳුවදා පින්බල සිවුරු නෑන කිසි දින පෙර මග යන්නට ඉඩ තැබුවේ කිසි විට පවුරු පිය පුතු දෙදෙනා එක ගංගාවකි ඒ දෙදෙනා ගඟුලේ ඌරු ආදර බෙරෙන් අම්මා ආදර බෙර තාත්තා මේ ලෝකේ දරුවන්ගේ ලෝකය හදන්නට පහළ වෙච්ච ගෙදර බුදු පිළිම දෙකක් ඒ ජීවමාන බුදු පිළිම දෙක ළඟ තියාගෙන යම් කෙනෙකුට සලකන්න බැයි නම් ඒ ජීවමාන බුදු පිළිම දෙක නැති දවසක සිහි කරලා පින් දෙන්න බැයි නම් ඒ දරුවෝ කවදාවත් බුදු දරුවෝ නෙමෙයි බෝධිසත්ව දරුවෝ නෙමෙයි සතර අපායට පාර කපාගත්ත පෞකාර දරුවන් ඒ අනුව බලනකොට මේ දරුවෝ ඔක්කොම තමන්ගේ අම්මයි තාත්තයි දෙන්නම සිහි කර කර මේ වෙලාවේදී උතුම් මහා පිංකම සිද්ධ කරන වෙලාවේ මට පොරොන්දුවක් වෙන්නට ඕනේ මේ කතාව ඇහුවනම් අපේ හාමුදුරනේ කවදාවත් මගේ අම්මට නම් මගේ තාත්තට නම් මං දුකක් දෙන්නේ මේ හැම පැමිණලා ඉන්න දරුවෙකුටම අම්මේ තාත්තෙක් ඉන්නවා මගේ අම්මට තාත්තට දුකක් දෙන්නේ මේ උතුම් කතාවත් වහලා මං අද ඉඳලා අම්මට සලකන තාත්තට සලකන දරුවෙක් වෙනවා කියලා මම මේ කියන කවියක් අවසානයේ සාදු කියලා දිවුරන්නට ඕන කවියක් අවසානයේ දෑත් දෙක නලත් තලෙට අරගෙන පින්බර දාරුවනේ දැන් මේය ආහගන්න අම්මට සලකනවා පොඩි කල කිරි දුන්න මිනිසෙක් වෙන්න හැම දවසෙම අත දුන්න පියතුම රකිමි දිවින් ඇති තෙක් පනමින්න එයනං ඇහුනේ මම මෙතරම් කියෝ හින්දා උඩුගුවනට ගියේ හඬ අඩු ඇයිදෝ මන්දා ඒකත් නැහුනේ මම දැන් බල කලහින්දා කටවල් වලට ඉබ්බෝදාලද මන්දා ඒ හඬ නම් ගියා ගුවනට මෙහිදී ඇදී තවමත් තියනවා වාගේ ගුවනේ රැඳී දුන්නත් සාදුනාදයෙන් ඔබ පෙළට සැදී ඔබ දුන් සාදු හඬ නම් මගේ හිතට මදී දුන්නැරයොමට දුන්නාදය බොහොම අගේ පාවිගෙන ගියා නාදය ගුවන් ගඟේ දුන්නත් සාදු හඬ දුන්නැරයොමට මගේ ඒ හඬ නිකං ඉබ්බෙකුගේ ගමන වගේ
අපේ හාමුදුරුවනේ මගේ අම්මට කවදාවත් මම දුකක් දෙන්නේ නැහැ. මගේ ආදරබර තාත්තට මං කවදාවත් දුකක් දෙන්නේ නැහැ. මගේ අම්මා තාත්තා හොඳින් බලා ගන්නවා කියලා මගේ ආදරබරෙන් අම්මයි තාත්තයි නැති වෙච්ච දවසක සිහි කරලා පින් දෙනවා කියලා හිතාගෙන මේ සෑම දරුවෙක්ම දැන් හඬ නගලා යලිත් වතාවක් සාදුකාරයක් තියන්නේ. එසේ සාදු කියන ගමන් ප්‍රභාත් මහත්මයා ප්‍රදාන මේ දුවා දරුවන්ට මේ ඥාති පිරිසට බලාපොරොත්තු වෙච්ච රත්තරන් අම්මා තාත්තා ගැන අපි පුංචි වෙලාවක් වෙන් කරගෙන කතා කරමු. ඔය අත් දෙක නලල් තලයට තියාගන්න සෑම කෙනෙක්ම ඇත් දෙක කඩවන් කරගෙන මවා ගන්න තමන්ගේ රත්තරන් අම්මා ආදර බෙර තාත්තා ඇත් දෙක පියාගෙන මවාගෙන ඉන්නකොට ඔයාගේ අහිංසක අම්මගේ ඇත් දෙක පෙනේවි. ඔයාගේ රත්තරන් තාත්තාගේ ඇත් දෙක පෙනේවි. මෙනෙහි කරන්න අම්මයි තාත්තයි කරපු සේවාව. අනේ මේ රත්තරන් අම්මා දයාබර පුතේ ඔයා දන්නවද පුංචිම පුංචි කාලේ මොනතරම් දුකක් වින්දද කියලා ඔයා හදන්නේ. ඔයා ආදර බෙරෙන් අම්මගේ කුසේ පිළිසිඳ ගන්නත් කලින් මේ ආදර බෙරෙන් අම්මා මේ ලෝකෙට ඔයා බිහි කරන්නත් කලින් කුස පිළිසිඳ ගත්තට පස්සේ මේ කුස රකින්න මේ ආදර බෙරෙන් අම්මා වින්ද දුක කුසේ ඉන්න ඔයා තියාගෙන මේ රත්තරන් අම්මා පඩි පෙලක් නැග්ගත් බොහොම පරිස්සමෙන් පඩි පෙල නැග්ගේ. උණු වතුර ටිකක් සිසිල් වතුර ටිකක් ගත්තා පරිස්සමෙන් ගත්තේ. කුසේ ඉන්න ඔයාට රිදෙයි කියලා. දෙයියන් බුදුන් වැඳ වැඳ ප්‍රාර්ථනා කළා අනේ බුදුන් ආමුදුරවනේ. අනේ දෙයියනේ මගේ කුසේ ඉන්න දරුවා ආරක්ෂා කරලා දෙන්න කියලා. ඒ අනන්ත ප්‍රමාණ පාරමිතා පුරුප මේ ආදර බෙරෙන් අම්මා ඔයා දන්නවද? මාස 10ක් පිරෙනකොට මේ ලෝකයේ තියෙන දරුණුම වේදනාව ප්‍රසූත වේදනාව දරා ගනිමින් එදා මාරෝහලේ ඇඳ වියල් අල්ලගෙන මරල තෝණියෙන් කඩින් කෑ ගහලා යටිගිරියෙන් කෑ ගහලා ලේ විලක් වැඳ ඔයා මේ ලෝකෙට බිහි කරනකොට මේ ආදර බෙරෙන් අම්මගේ වේදනාව කොහෙන් ගියාද දන්නේ නැතිලු. ඔයාගේ පුංචි මූණ දැක්කට පස්සේ මම අම්මා කෙනෙක් වුණා කියලා මේ රත්තරන් අම්මා මේ ආදර බෙර දරුවා තුරුළු කරගෙන මේ ලෝකෙට මහඬ නගලා කෑ ගැහුවා. අම්මා ගෙදරට මේ පුංචි පුතා වඩාගෙන රත්තරන් මංජුසාවක් වගේ ගෙදරට එක්කගෙන ආවේ දවස් ඉඳලා අම්මට නිින්දක් තිබුණද බලන්න. දවසේ පැය 24ම අම්මා නිදි මැරුවා පුතේ. ඔයා අඬන වාරයක් පාසම මේ ආදර බෙරෙන් අම්මා දුවගෙන ආවා. ඔයා තුරුළු කරගෙන අනේ මගේ රත්තරන් පුතේ කියලා කිරි ටික දුන්නා. ඔයා අඬනකොට කිරි දිදී ඔළුව අත ගගා ඔයා නිදි කෙරෙව්ව පුතේ. ඊට පස්සේ පාසල් අවදිනකොටත් අම්මට වෙලාවක් කලාවක් තිබුණේ නැහැ. අම්මා පාන්දරෙන් අවදි වෙනවා. පාන්දරෙන් අවදි වෙලා මේ රත්තරන් අම්මා මොනවා හරි උයලා ඔයාන් අවදි කරලා ඔයාගේ මූණ හොදලා සුදු ඇඳුම් අන්දවල වැටපත් කටක් කවල පුතේ ඔයාගේ නල නිබලා ඔයාට පොත් බෑගේ දීලා මගේ පුතාට රත්නත්‍රේ සරණයි දෙයියන්ගේ පිහිටයි කියලා ඔයා ගෙදරින් පාසලට යවුවට පස්සේ අම්මගේ ඇස් දෙකට නිදහසක් තිබුණේ නෑ පුතේ. ඔයා පාසල් ගිහිල්ලා ගෙදරට එනකල් වැටමායිමට යනවා දොරකඩ ළඟට එනවා වැටමායිමට යනවා දොරකඩ ළඟට එනවා. ඔයාන් එනකල් අම්මගේ ඇස් දෙකට නිදහසක් තිබුණේ නෑ. ඔයා ඈතින් ගෙදරට එනවට දැක්කට පස්සේ දුවගෙන ගිහිල්ලා ඔයා තුරුළු කරගෙන ඔයාගේ නල ලිබල පුතේ බත් කට කැව්වා. සමහර දවසට අම්මට ඉතුරුනේ දන් කුඩ ටික පුතේ. ඔයාට රසමසවුලු කාලා අම්මා පැත්තක ඉඳලා බඩගින්නේ ඔයා කන දෙහා සතුටින් බලාගෙන හිටියා. ආදර බර තාත්තත් එහෙමයි. මගේ රත්තරන් තාත්තා බලන්න පුතේ ඔයා පුංචි කාලේ
ගෙදරට වෙලා ඉන්නකොට මේ තාත්තා මොන තරම් ඔයා වෙනුවෙන් ජීවිතේ කැප කළාද කියලා. උදේ පාන්දරම අවදි වෙන තාත්තා ඔයාගේ පුංචි මූණ ඉඹලා ඔළුව අත ගාලා පුතේ වැඩට යන්න ඔයාගේ ලෝකය හදන්න මොනවා හරි හොයාගෙන එන්න. හවතට තාත්තා ගෙදරට ඇවිල්ලා බලනකොට තාත්තගේ අත් දෙක බලන්න බෑ, දෑත් දෙකට කඳුළු වෙනවා. ආදර බර තාත්තගේ අත් දෙක පුරාම කරගැට. ඒ විතරක් නෙමේ පුතේ තාත්තා ගෙදරට එනකොට බඩු මල්ලක් අරගෙන ඒ බඩු මල්ල යටින් ටොප්පියක් චොකලට් එකක් කඩලා පැකට් එකක් තියාගෙන ඉන්න අමතක කළේ නේ. ගෙදරට ඇවිල්ලා ඔයා නිදිනම් පුතේ අවදි කරලා ටොපියක් චොකලට් එකක් දුන්නා. තාත්තා ගෙදර ඉන්න දවසට ඔයා කර මත තියාගෙන බලන්න බත් කට කවන්න. ගේ වටේ රවුම් කීයක් යනවද කියලා. ආදර බෙරන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් එහෙමයි. තාත්තා මාසයක් වැඩ කරනවා. මාසයක් වැඩ කරන මාසික පඩිය අතට අරගෙන බලන්න මේ පඩියේ කොටස් කීයකට වෙන් කරනවද කියලා. පන්ති ගාත්වලට සෙරෙප්පු ජෝඩුවට සපත්තු ජෝඩුවට ඇඳුමට පැළඳුමට බේත් තේත්වලට ඔයා වෙනුවෙම පඩිය වෙන් කළාට පස්සේ පුතේ තාත්තට ඉතුරුනේ නෑ කිසි දෙයක්. තාත්තා දෙවිනි මාසේ වැඩ කළෙත් ඒ ගැන හිතාගෙනමයි. අවසානයේ උඟාක් අම්මලට තාත්තලට උරුම වෙන්නේ. එච්චර දුක් විඳ තාත්තා අම්මා රකින්නව වෙනුවට එයා ආදර බෙරන් අම්මට තාත්තට උරුම වෙන්නේ වැඩිහිටි නිවාසය. මම්මාව තගුපිල කවදාවත් මගේ අම්මට නම් මම එහෙම කරන්නේ. මගේ ආදර බෙරන් අම්මට මං ගොඩාක් ආදරේ. මගේ තාත්තට ගොඩාක් ආදරේ. හොඳට මෙනෙහි කරගන්න ආදර බෙරන් අම්මා ඇත් දෙක අඩවන් කරගෙන අම්මගේ මූණ මවා ගන්න, තාත්තගේ මූණ මවා ගන්න. ඔයාට පෙනේ පුතේ වාගේ අම්මයි තාත්තයි. මම මේ කියන කවියක් අවසානයේ සාදු කියලා ඒ අම්මට තාත්තට උපහාර දක්වනවා. ලිංගතු කමින්නාදරයින් පුතේ කියා තුරුලට අරන් කිරි දොන්නාගන්නේ ඔයා නිදියන තොරම අම්මා මාළඟින් නොයා සිහිපත් කරමි හිටි ඇටි අනේ සාදු කියා උදයෙම අවදි කට සිදෝ මගේ අම්මා බත් කට කැව්වා සුදු අම්මා සුදු අම්මා අමතක වෙන්නේ කවදාවත්ම මගේ අම්මා जाति जाति ඔබම තමයි අම්මා සුදු අම්මා මා ගමනක් ගොස් ගෙනතුරු පාර බලපු අම්මේ මාංගවට පසු මොකවත් කෑව බීව අම්මේ හැමදාමත් මාගේ ලොව ගැනම සිතුම් අම්මේ ජාති ජාති ඔබම තමයි අම්මා මගේ අම්මේ දෙවියෝ බුදුන් වැඳ වැඳ මා ගැනම කියුම් අම්මා මගේ ලොවට ආදරයේ උල්පත වූ අම්මා සඳ කැන්මින් කරුණාවෙන් පෝෂණ වුණ අම්මා
එන බවයෙත් ඔබම තමයි අම්මා මගේ අම්මා කවදාවත් එපා පුතේ ඇයගේ හිත තලන්න බුදුන් බලන විදියට ඔබ අම්මා දෙස බලන්න හරිම දුකින් වින්දා නොවේ ඔබ නිරතුරු හදන්න සාදු 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 ඔබේ සුදු අම්මා වඳින්න මගේ පුංචි අහිංසකම පැතුමක් ඇත අම්මේ බලාපොරොත්තුවෙන් ඒකයි එන බවයෙන් අම්මේ බුදුන් දකින කල්ම මෙයයි මාගේ පැතුම අම්මේ එන බවයෙත් මමම තමයි ඔබගේ පුතු අම්මේ අනේ දයා බෙරතාත්තා පිළිබඳ ඔබ හිතන්න කොච්චර දුක් වින්දද පුත ඔයාගේ ලොව හදන්න දවසට 3-4 වරක් බුදු සමිඳුන් වඳින්න ඒ දැතින් සුදු තාත්තා හදවතින් රකින්න ගමනක් ගියත් ආපසු එන විටදී පියා ගෙට ගොඩ උනේ කොදුව කෝ පුතා කියා ඉටු දෙවියෙක් වගේ හැමදම සිටින ඔයා වැජබෙනු මන හොඳින් පින්දෙමි සාදු කියා ඔයත් දෙකම දරුවනි නලලට ගන්නා මුළු හදවතේ එන ලද සෙනෙහස පෙන්නා දෙවිවරු වගේ හැමදම අපි ළඟ ඉන්න නිවන් දකිවා මගේ මව්පියෝ දෙන්නා නිවන් දකිවා මගේ මව්පියෝ දෙන්නා මගේ ආදර බෙරන් අම්මටයි තාත්තටයි දෙන්නට මට ලබා දෙන්න තියෙන එකම ප්‍රාර්ථනාව ඒකයි මගේ මේ දෑත් දෙකේ සවිය තියනකල් මගේ අම්මයි තාත්තයි බලා ගන්නවා ඔය අත් දෙකින් මොන තරම් වඩාගෙන ඔය කකුල් දෙකෙන් එහාට මෙහාට ගියාද අම්මේ ඔය අත් දෙකින් මාව වඩාගෙන කවලා මට මොන තරම් සෙනෙහස දුන්නද මගේ තාත්තේ ඔය දෙන්න දැක්කෝ සෙනෙහසට අපේ හදවතේ එපමණ සෙනෙහසක් තියෙනවද කියලා හිතා ගන්නත් අමාරුයි ඒත් මගේ අම්මටයි තාත්තටයි නම් මං කවදාවත් දුකක් දෙන්නේ නැහැ වැඩිහිටි නිවාසයකට කවදාවත් ගිහින් දාන්නේ මම මාවතකට අගුපිලකට දාන්නේ නැහැ හිත රිදවන්නේ මගේ අම්මට මම දන්නේ නැතුව හරි රවල බැලුවා නම් මට සමා වෙන්න බෙන්න නම් ගැහුවා නම් මට සමා වෙන්න මං කවදාවත් ආයේ වරද කරන්නේ ජාති ජාතිත් මගේ අම්මටයි තාත්තටයි මං ඇති දෙඩි කළාට බොහොම පිං කෙලවර මගේ අම්මයි තාත්තයි දෙන්න
නිවනින් සැනසේවා කියලා ඔය දෑත් දෙක නළල තියාගෙන හඬ නගලා 3 සැරයක් සාදුකාර තියන්න. එහෙම සාදු කියන ගමන් මම දැන් මේ පින්කමේ අරමුණ වෙන ඒ ආදර වෙන අම්මටයි තාත්තටයි ඥාතීන්ටයි මං කවියෙම පින් දෙනවා. කවියක් අවසානයේ සාදු කියන්න. අඩුවක් නැතුව පෙර දින යෙදී දුන් පෙම්මා මතකෙටගෙනවා ඔබගේ ගුණ කඳ නිම්මා පුතේ දුවේ කියමින් සෙනෙහස දැම්මා පින් දෙමි සිහි කරලා රත්නායක අම්මා මාස 3ක දිවගියගේ දින ගණනේ මුළු පාළුවකී අපගේ නිවසේ පෙනුනේ ගෙදරට බුදුන් ආදරෙන් අම්මාවරුනේ නිවනට මෙලෙස පින් දෙන්නෙමි දොර ඇරුනේ නිවන් දකින්න කල් අපේ අම්මාවෙන් සෙනෙහස පෙර දිනේ වාගේ ලැබෙදින්න මොනලොව සිටියමුත් හනිකට මෙහින් දෙන පින අරන් ඔබ දෙවි ලෝකෙට යන්න පේමසිරි ආදර බෙර තාත්තෙන් ඔබ ගැන සිහි කර කර කිව්වා අද දවසේ බුදු බණ ඒ තාත්තා දරුවනින් අද මෙහි සිහි කරගෙන සාදු කියලා නිවන් යන්න දැන් පින් දෙනු මැන අපේ අම්මා තාත්තා දෙන්නම අපිට නෑනේ ලොකු අඩුවකී පාළුව මකා ගන්න බෑනේ ඒ හින්දා සිහි කරලා කරනෙමි මෙම දානේ නිවන් යන්න මෙපින් අරන් මගේ මව්පියෝ ඕනේ ඒ දෙන්නා ඇතුළු කරන් මිය ගිය හැම දෙනා පිංගන්නට හපු ගම්මන ගමට එකතු වුණා සාදු හඬින් ඒ සැමටම මේ පින හිමි වුණා බුදුන් දැකලා නිවන් යන්න මිය ගිය හැම දෙනා ආරෙසි රත්නායක දයාබෙර අම්මා මිය ගිහිල්ලා මාස 3ක් ගත වෙන වෙලාවේ එයා ආදරබෙර අම්මටත් වසර 25කට උඩදී මිය ගිය ආදරබෙර තාත්තා එච්.සී. පේමසි එයා ආදරබෙර තාත්තටත් ඒ.පී. රත්නායක ජී ධර්මරත්න ඇතුළු මිය ගිය සියලු දෙනාටමත් කුල පරම්පරානුගත සියලුම ඥාතීන්ටත් මේ උදාාරතර කාව්‍යම ධර්ම දානමේ පින්කම හේතු වීමෙන්
සසර වසනාතුරා කිසිම දුකකටපත් නොවී කෙලවර ජාත්‍යාදී දුකින් නිදහස් ලැබෙන පරම ශාන්ති සුන්දර අති උත්තම අමා මහ නිවනින් සැනසේවා කියලා සියලු දෙනාම හඬ නගර සාදුකාරයක් දෙන්න. එසේ සාදු කියන ගමන් දැන් මම සූදානම් වෙනවා. ඔය ඇත්තු සියලු දෙනාටමත් මෙන්න මේ වගේ කවි කීපයක් එකතු කරලා ආශිර්වාද කරලා දෙවියන්ට පින් දීලා පින්කමට විරාමය තබන්න. කවියක් අවසානයේ සාදුකාර පවත්වමු. මෙපමණ වෙලා කවියෙන් බණ එකතු කළා ඒ බණ ඇසුවා ගෞරවයෙන් වැඩම වෙලා නායක හාමුදුරුවනි වැඳ පසග හෙලා මම ඔබ වහන්සේට සෙත් මල් ඉසිමිනෙලා සසුනබරේ දිලෙන නායක හාමුදුරුවනේ අගයමි දකිමි දෙනෙතින් ඇති කුළුණු ගුණේ සසරේ බිය දැකලගේ කයි මහන උනේ ඔබ හිමිටත් ලැබේ නිවනම දිනක අනේ හප්පු ගම්මන කියන ගම වෙත ආවම දැක්කා බණ අහන හැටි සතුටින් බොම දුටු විට බණ අසන හැටි ඔය ඔක්කොම වැඩමන්නට හිතයි වන වෙත හැමදාම කිසිම දුකක් බාධකයක් නොම වෙන්න මේ යන ගමන දහමින් පොහොසත් වෙන්න දෙසු කවි බණම අද සෙත් කවියක් වන්න හපු ගම්මන ගමට අද ඉඳ හරියන්න හමුදාවේ සිටින නිරතුරු රකින්න රට ආඩම්බරය කිය දුටුවම සියලු විට රණවිරු ප්‍රභාත් පුත නුවණ ඔබ පෙරටු කොට දරුවෝ සැවම යයි දිනකදී නිවනේ ගෙට බැලුවා ටිකක් විපරම් කොට හතර දිගේ කොච්චර ලස්සනද ඔබ බන අහපු රංගේ වෙනදා වගේ නම් නෑ ඔබ කෙරුවේ දඟේ ඔක්කොම බණ ඇසුවා අද ගල් පිළිම වගේ පොඩි දරුවන් පවා
අද මම ඉදිරි පිට නෑදඟ කලේ බණ ඇසුවා සතුට පිට දෙන්නට නැතත් දරුවනි ටොපි කඩල ඇට පින්දිමි පින්වලින් අඩුවක් නොමැත මට පුංචි ගිවිසුමක් එහෙනම් ලියාගමු මම මේ කියන දේ කවුරුත් නසාගමු නිවන් දකින බවයේවත් මෙහෙම වෙමු අපි ඔක්කොම එක දවසක මහාන වෙමු දුන්නර යොමට කොයි කවුරුත් සතුටු වෙලා සාදුකාරයක් දුන්නා එකතු වෙලා එම කාරණෙත් කවදා හරි ඉස්ට වෙලා අපි බණ කියමු කොයි කාටත් මහාන වෙලා කාලය වේගයින් ගත වීගෙන යනවා දන්නේම නැතුව 9:30 පසු වෙනවා අදට මෙයින් දෙසු බණ ටික නවතනවා ඇරයුම ලදොත් නායෙත් දවසක එනවා පැන පැන සාදා මම දම් කරලියට පිමි සැම අතරගෙන යායුතු කෙලවරට යමි සරණයි සැමට සනරාමර සුගත හිමි ඉඩ කඩ මදි නිසා මෙතෙකින් කරමිනිමි සාරද නීරද චන්ද මරීචි කිර සමුද්ද සමුට්ටිත වීචි දේවනාදී ජාල භාෂණකාරී රාජති භාගවා පණ්ඩර කිත්ති ඔබ හැම දෙන අද මෙහි ආවානේ දෙසු කවි බණකට හිත පෑවානේ ඒ දෙසු කවි බණ මත අවසානේ හිමි වේවා සැමටම නිර්වාණේ කරදර බාධක ඉවතට ගෙවා දුක් දුම්නස් සංකා දුරු වේවා සතර ආපාදෝක කට නොවැටේවා මිතේ බුදුන් දැක නිවන් දකීවා මිතේ බුදුන් දැක නිවන් දකීවා යොමු කළ හින්දා මෙහි අවධානය පුද දෙමි සැමටම ආසිරි කුසලානය හපු ගම්මන දේසෝ බණ අවසානය හිමි වේවා සැමටම නිර්වාණය හිමි වේවා සැම
සැමටම නිර්වාණය හිමි වේවා සැමටම නිර්වාණය ලබා ගත්තා වූ පින්වලින් කොටසක් අපි අනුමෝදන් කරමු. සම්බුද්ධ ශාසනයේ භාරව කටයුතු කරන මහා විෂ්ණු දේවතාන් වහන්සේටත් සදෙව්ලු වාසී සිළු දෙවරුන්ටත් පලාත් බාර ගම්බාර ලෝකපාලක සිළුම දේවතාන් වහන්සේලාටත් සතරවරන් දෙවියන් ප්‍රදාන පින් කැමති සිළු දෙවරුන්ටත් ඔබේ අපේ ඉෂ්ට දේවතාන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. පින් ලබා ගන්නා වූ දෙවි දේවතාන් වහන්සේලා කෙලවර ජාත්‍යාදී දුකින් නිදහස්ව ලබන පරම ශාන්ති සුන්දර අති උත්තම අමා මහ නිර්වාණ ශාන්තිම සැනසේවා කියලා හිතාගෙන දෙවියන්ගේ ඇල්ම බැල්ම ඔබ සෑම දිනාටමත් ගෞරවණීය අපේ නායක හාමුදුරන් වහන්සේටත් සෑම කෙනෙකුටම නොඅඩුව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් එකටම අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු කියන්න. ලබාගත් පින් අපේ ඥාතීන්ටත් අපි එකටම අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ප්‍රාර්ථනා ගාතාවන් එකටම සිද්ධ කරන සියලු දෙනාම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තියා. සාදු කියන්න. වන්දනා කරගන්න, ආශිර්වාද ලබා ගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. පන්සී සමාදන් වීමෙන් කාව්‍යම ධර්ම දේශනාවක් දේශනා කර ගැනීමෙන් ශ්‍රවණය කිරීමෙන් අෂ්ට පරිස්කාර දහම් පඬුරු දැහැත් ගිලම්පස ආදී පූජා කිරීමෙන් ලබාගත් උතුම් පුණ්‍යක්‍රියා පින් බලයෙන් මේ වාසනාවන්ත පින්වන්ත සෑම කෙනෙක්ම කෙලවර අජර වූ අමර වූ අමෘත මහා නිර්වාණ සාන්තියම සැනසේවා.
ධර්ම දේශනා කරලා ඒ වගේම අපේ පංචශීලයේ පිළිපදවලා අපිට විශාල පින් රාශියක් රැස් කරන්න අවස්ථාව ලැබලා දුන්නු ඔබ වහන්සේට ඒ වගේම ධර්ම දේශනාව අවසන් වනතුරු අපත් එක්ක මේ ස්ථානයේ වැඩම කර රැඳී සිටි අපගේ නායක ස්වාමීන් වහන්සේට උතුම් අජරාමර නිවන් සුව ළඟා කර ගන්නට මේ පින් පාරමී කුසලයක්ම වේවයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතම අපි දන්නවා මේ මෑණියන් ඊළඟදී ඉන්නකොටත් ඔබ වහන්සේගේ ධර්මයේ තමයි ශ්‍රවණය කළේ. එතුමියගේ බලාපොරොත්තුවක් තිබෙන ජීවිත වල ඉන කාල සීමාව තුළ ඔබ වහන්සේ සියසින් දැකලා ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඒතේ පිණිති දරුවන් ඒ අවස්ථාව ළඟා කර ගන්නට බැරි වුණ නිසා එතුමියගේ ත්‍රිමාසික පින්කම අවස්ථාවේදී ඔබ වහන්සේ මේ ස්ථානට වැඩම කරගෙන එතුමියගේ ආශාව මතක ප්‍රාප්ත කළා. ඒ නිසා එතුමියට මේ අවස්ථාවේදී නැවත වතාවක් උතුම් වූ වජනමාර නිවන් සුවය ලැබෙවයි කියලා අපි සියලුම දෙනාම ප්‍රාර්ථනා කරනවා. ඉතින් දිනන මාසෙට ලැබෙවයි කියලා මේ අවස්ථාවේදී අවසාන වශයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනමට ඔබ වහන්සේලා ප්‍රාර්ථනා කරනවා බෝධියකින් නිවන අවබෝධ කරගන්නට මේ පිටපාරමී කුසලයක්ම වේවයි කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඊළඟ සරණයි. බුද්ධං සරණං ගච්ඡාමි. මල්වානේ විචිත ධම්ම ස්වාමින් වහන්සේගේ අලුත්ම වැඩසටහන් නැරඹීම සඳහා මල්වානේ කපිබන පිටුව YouTube නාලිකාවට පින්වත් ඔබත් විසින්න. තෙරුවන් සරණයි.